සුබ දවසක්. ඔබ මුත්‍රා පිට කරන විට ෆෝම් යූරින් නැත්නම් පෙන සහිත යූරින් පිට වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ඔබේ යූරින් රිපෝට් එක ප්‍රෝටීන් පොසිටිව් කියලා දැක්කම ඔබේ වකුගඩු දෙක දැනටම ඩැමේජ් වෙලා කියලා හිතුණද? එහෙමත් නැත්නම් මේක తాවකාලික වෙනස් වීමක් කියලා ඉග්නෝර් කරාද? මේ හැම දෙයකටම හරියටම උත්තරේ අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. දිගටම අපේ මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා යාළුවෝ අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. අද අපි කතා කරන්න යන්නේ මුත්‍රා සමග පෙන පිටවීම. නැත්නම් ෆෝම් යූරින් තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙන ප්‍රෝටීන් යූරියා කියන විශේෂ රෝගී තත්ත්වය පිළිබඳව. මොකද්ද මේ ප්‍රෝටීන් යූරියා කියන්නේ? සරලව කිව්වොත් ප්‍රෝටීන් යූරියා කියන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම. ඉතින් සාමාන්‍යයෙන් ඔබ අප කවුරුත් දන්නවා ප්‍රෝටීන් කියන්නේ අපේ ශරීරයේ අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රෝටීන් කියන්නේ අපේ ශරීරයේ තියෙන අපේ ශරීරයට අත්‍යවශ්‍ය. ඒ වගේම අපේ ශරීරයේ මසල්ස්, ටිෂූස්, හෝමෝන් වගේ දේවල් හදන්න උවමනා වෙන අත්‍යවශ්‍ය පෝෂකයක්. ඉතින් අපි වකුගඩු ගැන කතා කරොත් සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ වකුගඩු වල කාර්යභාරය තමයි රුධිරයේ එන අපද්‍රව්‍ය පෙරලා ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය රුධිරයෙන් බැහැර කිරීමත් ප්‍රෝටීන් වගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රුධිරයේ පවත්වා ගැනීම. ඉතින් ප්‍රෝටීන් කියන්නේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය දෙයක් නම් ඒවා මුත්‍රා සමග පිටවීම හොඳ දෙයක් වෙන්න බෑ. ඒක ඔබට දැනටමත් තේරෙනවා ඇති. ඉතින් මම කලින් කිව්වා වගේ වකුගඩු වල මුත්‍රා පෙරීමේ යාන්ත්‍රණය අඩාල වුණාම තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන් වගේ වැදගත් දේවලුත් මුත්‍රා සමග පිට වෙන්න පටන් ගන්න. අන්න ඒ රෝගී අවස්ථාව තමයි අපි ප්‍රෝටීන් යූරියා කියලා හඳුන්වන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය කියන්නේ මොකක්ද? ඒ වගේම මේ ප්‍රෝටීන් යූරියා රෝගී තත්ත්වය ඇති වෙන්න හේතු මොනවද? ඒ වගේම අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් එකක් ඔබ අතටපත් වුණොත් අපි මොනවද කරන්න ඕනි ක්‍රියාමාර්ග කියලා. ඉතින් මේ ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය පරීක්ෂණාත්මකව හඳුනා ගන්න අපි රසායනාගාරයේදී සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ටෙස්ට් දෙකක් කරනවා. ඒ අතරින් ප්‍රධාන ටෙස්ට් එක තමයි යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එක. අද අපි කතා කරන යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එක කියන්නේ පරීක්ෂණාගාරයේදී රෝගියාගේ මුත්‍රාවල යූරින් පවතිනවද? පවතිනව නම් කොපමණ ප්‍රමාණයකින් තියෙනවද කියලා බලා ගන්න කරන ප්‍රධාන ටෙස්ට් එකක්. ඉතින් මේ යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකටත් ඔබගෙන් සාමාන්‍ය පරිදි ලබා ගන්නා මුත්‍රා සාම්පල් එකක් තමයි ලබා ගන්න. යූරින් ෆුල් රිපෝට් එක ගැන ඔබ අපේ channel එකේ තියෙන වීඩියෝ එක දැක්කනම් ඔබට මතක ඇති මිඩ් ස්ට්‍රීම් යූරින් සාම්පල් එකක් කොහොමද එකතු කරන්නේ? අන්නේ ආකාරයටම තමයි යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකටත් මුත්‍රා සාම්පල් එකක් අපි රෝගියාගෙන් එකතු කරගන්නේ. සරලව කිව්වොත් ඔබ මුත්‍රා පිට කරන විට මුල් යූරින් කොටස නැත්නම් මුල් මුත්‍රා කොටස අයින් කරලා මැද කොටස තමයි අපි මේ පරීක්ෂණයට සාම්පල් එක විදිහට එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් මුත්‍රා මිලිලීටර් 10ක පමණ ප්‍රමාණයක් මේ පරීක්ෂණයට ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි පරීක්ෂණාගාරයේදී මේ මුත්‍රා සාම්පල් එක ප්‍රෝටීන් ටෙස්ට් එකට යොමු කරනවා. පරීක්ෂණාගාරයේදී ඩිප්ස්ටික් එකක් භාවිතයෙන් ප්‍රෝටීන් පරීක්ෂණය සිදු කරනවා. ඉතින් මේක මිනිත්තු කිහිපයකින් රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ඉතා ඉක්මනින් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඉතින් මෙන්න මේ වගේ පරීක්ෂණ වාර්තාවක් තමයි මේ යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකෙන් ඔයාලා අතරපත් වෙන්නේ. ඉතින් මේකේ ස්ට්‍රක්චර් එක ප්‍රමාණය මේ ඉෂු කරන පරීක්ෂණාගාරයේ මත රඳා පවතිනවා. ඉතින් අපි දැන් බලමු මේ පරීක්ෂණ වාර්තාවක් ඔබ අතරපත් වුණාම කොහොමද මේ ප්‍රතිඵල කියවාගන්නේ? ඒ වගේම මේකේ අසාමාන්‍ය ප්‍රතිඵල කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වයට කොහොමද මේ පරීක්ෂණ ප්‍රතිඵල සසඳා බලලා තේරුම් අරගෙන අපේ සෞඛ්‍ය පිළිබඳ යම් අදහසක් ගන්න. ඒක තමයි මෙතන වැදගත්ම දේ. ඉතින් මේ තියෙන යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකක රිපෝට් එකක සාමාන්‍ය වාර්තාවක්. ඒ කියන්නේ ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වයේ නැති සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ ප්‍රෝටීන් යූරින් ටෙස්ට් එකක රිපෝට් එකක් මේ වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ යූරින් වල නැත්නම් ඔබේ මුත්‍රාවල ප්‍රෝටීන් නිල්. එහෙම නැත්නම් නෝමල් කියලා අහලා තියෙනවා නම් ඒක නිරෝගී අවස්ථාව කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මම ඔබට කලින් සඳහන් කළ ආකාරයට නිරෝගී කෙනෙකුගේ නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ මුත්‍රාවල ප්‍රෝටීන් තියෙන්න බෑ. ඒ නිසා තමයි යූරින් ප්‍රෝටීන් රිපෝට් එකක සාමාන්‍ය අවස්ථාවල නෝමල් නැත්නම් නිල් කියලා දක්වන්නේ. ඉතින් මේ නෝමල් කියන එකේ තේරුම තමයි ඔබේ මුත්‍රාවල ප්‍රෝටීන් නැත කියන අර්ථය. ඉතින් ඒ වගේම තමයි සමහර අවස්ථාවල අපිට දක්නට ලැබෙනවා යූරින් ප්‍රෝටීන් පොසිටිව් වෙන අවස්ථා. ඉතින් මෙන්න මේ යූරින් ප්‍රෝටීන් පොසිටිව් වෙන නැත්නම් ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වයේ ඇති අවස්ථාවල ප්‍රෝටීන් එක එක රේන්ජ් වලින් තියෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ප්‍රෝටීන් යූරියා ටෙස්ට් එකේදී ප්‍රෝටීන් තියෙනවද නැද්ද ඒ වගේම තියෙන ප්‍රමාණයත් අපි මේ ටෙස්ට් එකෙන් පරීක්ෂණ කරනවා. ඉතින් මෙන්න මේ නිසා ඔබට අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් වර්ග කිහිපයක් දකින්න පුළුවන් ප්‍රෝටීන් තියෙන ප්‍රමාණය අනුව. ඉතින් ඒ අනුව ඔබේ මුත්‍රාවල ඉතා කුඩා ප්‍රමාණයෙන් ප්‍රෝටීන් තියෙනවා නම් ට්‍රේස් ලෙසත්
ඊට පස්සේ අණුපිළිවෙලින් ප්‍රෝටීන් තියෙන ප්‍රමාණය අනුව +1 +2 +3 විදිහට ප්‍රෝටීන් ප්‍රමාණයන් දක්වලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔබේ මුත්‍රා සාම්පල් එකේ ප්‍රෝටීන් ප්‍රමාණය ට්‍රේස් කියලා આવොත් ඔබට නැවත පරීක්ෂණය සිදු කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. +2 +3 කියන ප්‍රෝටීන් ප්‍රමාණයන් දැක්වුවොත් ඒක ඇත්තරම අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් එකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරා ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය කියන්නේ මොකද්ද? ඒ වගේම ප්‍රෝටීන් යූරියා රෝගී තත්ත්වය හඳුනා ගන්න කරන පරීක්ෂණය මොකද්ද? ඒ වගේම මේ පරීක්ෂණ වාර්තාව කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ? ඒ වගේම අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් අපි කොහොමද හඳුනාගන්නේ කියලා. අපි දැන් බලමු මේ ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වයට හේතු මොනවද කියලා. ඉතින් මම කලින් සඳහන් කරා වගේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රා සාම්පල් වල ප්‍රෝටීන් තියෙන්න බෑ. ඉතින් මේ ප්‍රෝටීන් තියෙනවා කියන්නේම අනිවාර්යෙන් රෝගී තත්ත්වයක් වෙන්න ඕනේ. ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වයට ප්‍රධාන හේතුව තමයි වකුගඩු රෝග. ඊට අමතරව මුත්‍රාවල ප්‍රෝටීන් තියෙන්න පුළුවන් අවස්ථා විදිහට දියවැඩියාව අධිරුධිර පීඩනය ඒ වගේම UTI ඒ කියන්නේ යූරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක්. මුත්‍රා ආසාදනයක් කියන්නේ අන්න ඒ වගේ රෝගී තත්ත්වවල අපිට මුත්‍රාවල ප්‍රෝටීන් දැක ගන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට හෙවි එක්සර්සයිස් කරාම తాවකාලිකව මුත්‍රාවල ප්‍රෝටීන් තියෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී කාන්තාවන්ගේ වගේම අධික උණ තත්ත්වයෙන් පෙළෙන විටත් මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මේ යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකක ප්‍රෝටීන් ප්‍රමාණයන් 2 3 4 වගේ ලොකු අගයක් තියෙනවා නම් අපිට ඒක ඉග්නෝර් කරලා ඉන්න බෑ. අනිවාර්යෙන් ඔබ වෛද්‍ය උපදෙස් වලට සහ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන. ඉතින් ඒ වගේම විශේෂයෙන් කියන්න මේක ඔබේ මුත්‍රා සාම්පල් එකෙන් කරන ඉතා කෙටි කාලයකින් කරන පොඩි ටෙස්ට් එකක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේකේ රිසල්ට් එක ඉතාම වැදගත්. මොකද හයි වැලියු තියෙන රිපෝට් එකක් අපිට ඉග්නෝර් කරලා ඉන්න බෑ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඔබ ගෙදරදී කරන අත්බෙහෙත් වගේ දේවල් මේවට කරන්න යන්න එපා. ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ සහාය පැතීම කළ යුතුයි. අද අපි කතා කරපු ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය අපිට ඉග්නෝර් කරන්න බැරි කිඩ්නි ඩැමේජ් එකක වගේ ලොකු හේතුවක් නිසා ඇති වුණු ප්‍රතිඵලයක් විය හැකියි. ඉතින් මේ වීඩියෝ එක බලපුව ඔබත් මුත්‍රා පහ කරන විට වෙන තත්ත්වයක් දිගින් දිගටම දක්නට ලැබෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවේ අවශ්‍ය උපදෙස් ලබාගෙන මේ යූරින් ප්‍රෝටීන් පරීක්ෂණය සඳහා යොමු වීම ඉතා සුදුසුයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ වෙන සහිත යූරින් නැත්නම් ෆෝම් යූරින් වලට ප්‍රධාන වශයෙන් හේතු වෙන ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය ගැන. ඒ වගේ මේ ප්‍රෝටීන් යූරියා කියන රෝගී තත්ත්වය හඳුනා ගන්න කරන පරීක්ෂණ මොනවද? ඒ වගේම යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකක රිපෝට් එකක් කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ? ඒ වගේම අපි කොහොමද අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් එකක් හඳුනාගන්නේ, විශ්ලේෂණය කරන්නේ සහ ඉදිරි පියවරට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේ වගේ තවත් සෞඛ්‍ය තොරතුරු ගොන්නක් සමග තවත් දවසක හමු වෙමු. එතෙක් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notify වෙන notification icon එක on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.